ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඕන මම හිතන්නේ ඔහු අතෑරීමකට ලක් වුණාදෝ කියලා දෙදෙනා වෙන නායකයන් දෙදෙනා වෙනද නොපෙනෙන මානේද තප්පර 5කට වඩා වැඩි තවත් කිලෝමීටර් 5ක් දෝ අවසානයේ වෙන සංජු දීමන්ත අපි දක්නට ලැබෙනවා පෙනෙන නොපෙනෙන මානේ ඉදිරි පෙළ මෙන්න ප්‍රභාත් මදුසංග කුමක් සිදු කරයිද ඔව් තනියම මම හිතන්නේ අද දවසේ නාවික හමුදාව මම හිතන්නේ වෙනස්ම ආකාරයක් කරනවා අපි දක්නට ලැබෙනවා යුද හමුදාවේ එක් වෙනකෙක් තප්පර 5කට වඩා වැඩි වෙනවා තප්පර 5කට වඩා වැඩි වෙනවා අපි දක්නට ලැබෙනවා තවත් එක් ක්‍රීඩකයා මම හිතන්නේ තවත් කිලෝමීටර අපි බලමු කුමක් සිදු කරයිද තනි ක්‍රීඩකයෙක් වශයෙන් ඔව් උත්සාහයක් දරන්නේ නැහැ වේගයෙන් යන්න මම හිතන විදිහට තවත් අපි බලමු අයියේ ගන්නෝ පැතු සම්පත් අපි දක්නට ලැබෙනවා. තවත් ක්‍රීඩකයන් පැතු සම්පත් තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් අපි බලමු කවුරු ඉදිරිපසද මම හිතන්නේ තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්නවා. සමාවන්න මම හිතන්නේ අපිට අතන ඉදිරියට යන්න උත්සාහයක් දරද්දී මෙන්න චූලා මෙන්න ඔහු චමෝත් සිල්වා මං හිතන්නේ අපි දක්නට ලැබෙනවා ඔව් පෙරමුණ ගත්තා දෝ කියලා හිතනවා ගන්න යුද හමුදා තව ක්‍රීඩකයෙක් ඒ වගේම චමෝත් සිල්වා දෙන ගුවන් හමුදාව නියෝජනය අපි බලමු කුමක් කරයිද යුද හමුදාවේ ක්‍රීඩකයා සාරංග වෙන්න ඕනේ බොහෝ දුරට සාරංග පෙරේරා අද දවසේ ජයග්‍රහණය කවුද මෙන්න අනිත් ක්‍රීඩකයා වෙලේවත්තේ ගියාන් වෙන්න ඕනේ අපි බලමු කවුද කියලා වෙලේවත්තේ ගියාන් ඒ වගේම චමෝත් සිල්වා තමයි අපි දක්නට ලැබෙන්නේ ඉතින් වෙලේවත්තේ ගියාන් සමගින් දෙවනි පකුර තවත් කිලෝමීටර 4කට ආසන්නයිද අයිය දකුණෙන් තියා ඔව් මෙන්න මං හිතන විදියට පළවෙනි පකුරනේ තව ඉන්නවද යන් ඉස්සරහට ඔව් ගිහිල්ලා ඔව් මම හිතන්නේ කණ්ඩනය වෙලා පකුරු මේ කීවෙනි පකුරද කිව්වත් මම හිතන්නේ මේ අපි බලමු ඉස්සරහට යන්න උත්සාහයක් දරමු ඔව් පළවෙනි ක්‍රීඩකයා අසු වෙනවා ඔව් අවිෂ්ක මැඩෝසා තමයි පළවෙනි ක්‍රීඩකයා ඉතින් මෙන්න ඔව් අද තරගය ජයග්‍රහණය කරයිද මම හිතන්නේ අද වෙනස්ම ආකාරයට අද දවසේ තරගයට අද අවතීර්ණ වෙනවා ඔව් මෙන්න අවිෂ්ක මැඩෝසා වෙන්න ඕනේ බොහෝ දුරට මම හිතන්නේ කමෙන්ට් සෙක්ෂන් එකේ එකකුත් තියෙනවා අවිෂ්ක මැඩෝසා වෙන්න ඕනේ බොහෝ දුරට संपत आइए संपत है पास से बढ़ना पास से मैं हज़ार बाहर क्या दिला लो क्या है समारोह है कैमरा दे रहा है बेग कैमरा दे
අවිෂ්ක මැඩොල්ස පෙරමුණ ගනිමින් මෙන්න ඔහු ඉදිරියට යන ඔහුගේ පාපැදියත් අනතුරකට පත් වෙමින් මෙන්න ඔහු පෙරමුණ ගන්නවා වේගය පැය කිලෝමීටර 50කට වඩා වැඩි වේගයක් රඳවා ගන්නවා අවිෂ්ක මැඩොල්සා මෙන්න ඔහුට මං හිතන්නේ හුරු පුරුදු රිද්මය තමයි අයියේ දකුණේ ගන්න තප්පර 5කට වඩා වැඩි වේගයක් වැඩි කාල ගණනයක් සටහන් වෙනවා තප්පර 10කට වඩා වැඩි මම හිතන්නේ ඔහුට අද ජයග්‍රහණය නිසි ආකාරයෙන් ලබා ගත්තාද කියලාත් මම හිතනවා වේගය වැඩි කරගනින් ආවිෂ්ක මැඩොල්සා වේගයෙන් පොකුරෙන් මිදෙනවා එක් වශයෙන් මම හිතන්නේ පසුපසින් චමෝස්සා තවත් ක්‍රීඩකයන් තිදෙනෙක් එද්දී ඕකේ වැඩිවීමක් වෙනවා පැය කිලෝමීටර 49ට වඩා වැඩි වේගයක් රඳවා ගන්නවා ආවිෂ්ක මැඩොල්සා මෙන්න ඔහු වේගය සටහන් කරමින් තවත් කිලෝමීටර 3ක් වශයෙන් තරග අවසානය සටහන් කරනවා අද දවසේ ඊයේ තරගයත් කිලෝමීටර 170කට වැඩි ප්‍රමාණයක් තරග කරලා අද දවසේ මෙන්න ඔහු තරගය ජයග්‍රහණය ලීලාවෙන් මෙන්න වේගය වැඩි කරගෙන 50 දක්වා වේගය වැඩි කිරීමට සටහන් වෙනවා දෙවිවල නගර සභාවේ මෙන්න ඔහුගේ දක්ෂතාවය සමගින් මෙන්න ඔහු ඉදිරියට යන මොහොත තමයි අපි දක්නට ලැබෙන්නේ අද දවසේ තරගය අපි දක්නට ලැබෙනවා මෙන්න අවිෂ්ක අපි දක්නට ලැබෙනවා ඔහු ඉදිරියට යන මොහොත ඔහුගේ සුපිරිදි දක්ෂතාවය මෙන්න විදහා දක්වනවා ඉතින් අතරම ඔහුගේ පාපැදිය අනතුරකට පත් වුණාත් මම හිතන්නේ අනතුරක් කිව්වට ඔහුගේ චියර් වැටෙන්නේ නැතුව තිරිංගවල ප්‍රශ්නයක් තිබියදී මෙන්න නැවතත් පාපැදිය පැමිණෙමින් මෙන්න ඔහු අද තරගය මෙන්න පෙරමුණ ගනිමින් තනියම තරගයේ ජය රේඛාව කරා ඉදිරියට යන මොහොත තමයි අපි දක්නට ලැබෙන්නේ අවිෂ්ක මැඩොල්සා ප්‍රසන්නපති මැඩොල්සාගේ පුතරුවන් කළුතර අභිමානය මෙන්න අවිෂ්ක මැඩොල්සා ඉදිරියට යන මොහොත තමයි අපි දක්නට ලැබෙන්නේ ඒ කණ්ඩායම මම හිතන්නේ පොකුරෙන් මිදී ඔහු අවශ්‍ය වේලාවේ මම හිතන්නේ යුද හමුදාව අවශ්‍ය විදියට ගුවන් හමුදාව ඔහු තනියම සටන් කරමින් මෙන්න ඔහු ඉදිරියට යමින් තවත් මොහොතකින් තරග අවසානයට සටහන් වෙනවා මේ විදියට. ඉතින් ඔන්න තවත් කිලෝමීටර 3ක් හෝ 2මාරක් පමණ තමයි මම හිතන්නේ සටහන් වන්නේ මිලුවන්ගොඩ ප්‍රදේශයේ ජනතාව පාපෙදට ආදරය මේ විදියට අපි දක්නට ලැබෙනවා දෙපස ඉඳගෙන පොල්වරසන් හඬ ලබා දෙනවා නිරන්තරයෙන්ම. අවිෂ්ක මැඩොල්සා දක්ෂ ක්‍රීඩකයෙක් ජාත්‍යන්තරය නියෝජනය කර හැකි ජාත්‍යන්තරය දොරගොළු වැහුණු පාපැදි බලධාරීන්ගේ ඇස්කම් නිසියාකාරව නොගැටුණු අවස්ථාවක අවිෂ්ක කියන්නේ ජාත්‍යන්තරය නියෝජනය කරපු දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු අද
මෙන්න ඔහු අද මම හිතන්නේ තියුණු පරිශ්‍රමයක් දරා අපි දක්නට ලැබෙනවා යුද හමුදාව සහ ගුවන් හමුදාවේ ඇසෙන් රිංගා ගියා කිව්වොත් මං හිතන්නේ මං නිවැරදි ගුවන් හමුදාවේ ක්‍රීඩකයෝ ප්‍රබල සටනක් ලබා දෙමින් මෙන්න ඔහු ඒ සටන ජයග්‍රහණය කරමින් මෙන්න අද ඔහු ඉදිරියට ගිය මොහොත තමයි අපි දක්නට ලැබෙන ආවිෂ්ක මැඩෝස් කළුතර අභිමානයක් ලැබමින් වේගය වැඩි කරගන්නමින් මෙන්න ඉදිරියට යන මොහොත තමයි අපි දක්නට ලැබෙන්නේ අපි දක්නට ලැබෙනවා ඔහුගේ වේගය වැඩි කරගන්නමින් ඉදිරියට යන මොහොත පල්වරසන් හඬ මැද්දේ දෙපැත්තෙන් උල්වරසන් හඬ මැද්දේ මං හිතන්නේ පාපැදියට ගැම්මක් ලබා දෙමින් දෙපස ඉන්න අපි දක්නට ලැබෙනවා දෙපස ඉන්න ජනතාව සහයෝගය ලබා දෙනවා ඔහුට. ඉතින් අපි දක්නට ලැබෙනවා කළුතර අභිමානය සමගින් මෙන්න වේගය වැඩි කරගන්නවා පැයට කිලෝමීටර් 52කට වැඩි වේගයක් සටහන් වෙනවා බොහෝ දුරට අනිවාර්යයෙන් මෙන්න අපේ එකා කියලාත් කියනවා ඉතින් රොෂාන් ඉතින් අපිත් එක්ක එකතු වෙනවා කළුතර අභිමානය මෙන්න ආවිෂ්ක මැඩෝසා තප්පර 10කට 15කට වඩා වැඩිවීමක් වෙන ඔහුගේ වේගය සටහන් වෙමින් මෙන්න තනියම තද ජයග්‍රහණය කරනවා කලකට පසුව ඊයේ තරගය මං හිතන්නේ තවත් අභිමානයක් ලබා දෙමින් මෙන්න මග දෙපස ඔල්වරසන් හඬ ලබා දෙමින් මෙන්න ඉදල් පහු සහයෝගය ලබා දෙනවා සමකාලීන පාපැදිය මෙන්න ඔහුගේ තරග අවසානය ඉතින් මෙන්න මග දෙපස එක්රොක්ස් වෙමින් ඔවුන්ට දෙන සහයෝගය ශ්‍රී ලංකා ගුවන් හමුදාව යුද හමුදාව දියුණු සටනක් ලබා දුන්නත් මං හිතන්නේ ඒ සටනෙන් මෙන්න ඔහු ඉදිරියට එන මොහොත තමයි අපි දක්නට ලැබෙන්නේ ආවිෂ්ක මැඩෝසා මෙන්න ඔහුගේ පියා දෙන සහයෝගය සමග තවත් කිලෝමීටර 1.5ක් වෙන්න ඕනේ බොහෝ දුරට වේගය වැඩි කරගන්නවා දශක ගණනක් පාපැදි ක්‍රීඩාවේ ඉහළට ගිය එම තරුව නැවතත් ජාත්‍යන්තරය දොරදුළු විවර වුණා කිව්වොත් මං හිතන්නේ ඉදිරියට ඔබ නිවැරදි දෙදින තරගය තුළදී ක්‍රීඩා සමාජ ගණනාවක් නියෝජනය කරමින් අද දවසේ දෙහිවල නගර සභාව තමයි නියෝජනය කරන්නේ මේ විදියට. hari. ඉස්සරහට ගන්න ඔයා ඉස්සරහට ගන්න මෙතනින්. ඕම ඉස්සරහට යන්නයි. අවසානයේ පිළිතුරු විශ්ලේෂණය ආසන්න ප්‍රමාණයක් එකම ප්‍රකාර පරිණාමය තුලින්නේ ඒ නිසා ඔවුන් සම්පූර්ණ මාර්ගය අවබෝධ කරගන්න විශ්ලේෂණ වැඩි ප්‍රමාණයක් එකම ප්‍රකුරේ ගමන් කරමින් තිබෙන්නේ අවසන් රේඛාව කරා ඔගොල්ලෝ තාපස්සට වෙන්න ක්‍රීඩකින් 25කට වැඩි ප්‍රමාණයක් Elisa අනිවාර්යෙන්ම එවැනි පත්‍රයක් ඇති නියන්නද Elisa ඔබ ක්‍රීඩා සමාජය තුළම සීල ක්‍රීඩා සමාජය එකමුතුකමේ බැඳුනේ ඔබ සියලුම අනිවාර්යයෙන්ම සමාජමත් මේ හැම එක්ක Elisa අනිස් තනිකරම බාලකනේ මේ සඳහා ලබා දෙන්නේ ඔන්න පිළිතුරු විශ්වාසයෙන් තමයි එකම ප්‍රාණකමයි ගමනින් කියන්නේ කෙනෙකුගේ සහාය හත්තරේ සංඥාවේ චමෝසිල්ලා දෙවනි ස්ථානය සාරංග තුන්වෙනි ස්ථානය අපි දක්නට ලැබෙනවා චමෝසිල්ලා දෙවනි ස්ථානය සමගින් සාරංග තුන්වෙනි ස්ථානය ඒ වගේම හතරවෙනි ස්ථානය වෙලේවත්තේ ගියාන් අපි දක්නට ලැබෙනවා ඒ වගේම මම හිතන්නේ තවත් ක්‍රීඩකයෝ රැසක් පැමිණෙනවා
අවසන් වේ අද දවසේ අවිශ්ක මැඩෝල්සා කිලෝමීටර් 10ක් පමණ තිබියදී ඔව් සනාථ කරමින් මෙන්න පකුරක් එනවා අපි දක්නට ලැබෙනවා ගන් ස්ලෝ කරන්න අද දවසේ පළවෙනි ස්ථානය ලබා ගන්නවා අවිශ්ක මැඩෝල්සා ඒ වගේම දෙවනි ස්ථානය ලබා ගන්නවා චමොස් සිල්වා තුන්වෙනි ස්ථානය වෙලේවත්තේ ජිහාන් මෙන්න මිනුවන්ගොඩ ප්‍රදේශවාසීන් දක්නට ලැබෙනවා